මෙය අප තථාගත බුදු පියාණන් වහන්සේ විසින් දේශනා කරන ලද බුදුදහමේ ඇති ඊතා බල සම්පන්න ගාථා රත්නයක් බව මතක් කර සිටිමි. මෙහි ඇති සැගවුණු රහස් ඔබට දැනගන්න මෙය අවසානයේ තෙක් බලන්න කියා ඔබට මතක් කරනවා. සබ්බ පාපස්ස ගාථාවේ සැගවී ඇති රහස් ඉගැන්වීම් ඔබේ සියලු දුක් වේදනා අවසන් කරනු ඇත. සබ්බ පාපස්ස ගාථාව යනු බෞද්ධ ඉගැන්වීම් වලති ගැඹුරුම ගාථා වලින් එකකි. කෙටි, සරල, නමුත් ගැඹුරින් ඉතා බලවත්ය. ඒ ධම්මපදයේ දක්නට ලැබෙනවා. එතේ බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥාවේ සාරය ලෙස සැලකෙනවා. පීලි කීපයක් පමණක් දිගුණත් ඒ සියලු දුක් වේදනා අවසන් කර සාමයෙන් ජීවත් වීමට සම්පූර්ණ මාර්ග සිතියමහි අඩංගුවේ. ගාථාව මෙසේය. සබ්බ පාපස්සා කරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒතං බුද්ධාන ශාසනං. පරිවර්තනය කළ විට එහි තේරුම සියලු වැරදි වලින් වැළකීම, යහපත වැඩි දියුණු කිරීම සහ කෙනෙකුගේ සිත පිරිසිදු කිරීම මෙය හැම බුදුවරයන්ගේම ඉගැන්වීමයි. බැලූ බැල්මට එය සරල ගාථාවක් බව පෙනේ. වැරදි නොකර සිටීම, හරි දේ කිරීම සහ ඔබේ මනස පිරිසිදුව තබා ගන්න. නමුත් මෙම රේලි තුන පිටුපස විමුක්තිය සඳහා සම්පූර්ණ මාර්ග සිතියම් ඇත. එකයි. සියලු වැරදි වලින් වැළකී සිටීම. සබ්බ පාපස්සා කරණං. පළමු පියවර සාදාචාර විනයයි. තණ්හාව, වෛරය, එවගේ නොදැනුවමක් නිසා වැරදි ක්‍රියාවන් දුක් විඳීමේ මූල්‍යයන් වෙනවා. අපි කෝපයෙන් නිතං හෝ ආශාවෙන් ක්‍රියා කරන විට කාලයත් එක්ක අපට නැවත ලැබෙන වේදනාවේ බීජ වපු වෙනවා. වැරදි නොකර ඉන්න කියන්නේ නීතිරීති අනුගමනය කරන්න විතරක් නෙවෙයි. ඒකින් තේරුම මනා සිහි බුද්ධියෙන් අනුකම්පාවෙන් ජීවත් වෙන්න කියන එක. හැම සිතන දෙයක්ම, වචනයක්ම, ක්‍රියාවක්ම වැරදි වලින් තොර හදවතකින් පැමිණෙන්න ඕන. ඔබ වැරදි කරන්න නවත්වුවම ඔබේ හිත ස්වභාවිකවම නිදහස් සහ සාමකාමී වෙනවා. දෙකයි. යහපත් දේවල් වැඩි දියුණු කරන්න. කුසලස්ස උපසම්පදා. වැරදි වලින් වැළකී සිටීම ප්‍රමාණවත් නෙමෙයි. ඒ කියන්නේ අපි යහපත් දේවල් ක්‍රියාශීලීව කරන්න ඕන. ඒකෙන් අදහස් වෙන්නේ ත්‍යාගශීලීකම, කරුණාව, අවංකකම සහ කෘතඥතාව පුරුදු කිරීම. හොඳ දේවල් කරද්දී හදවත පිරිසිදු වෙනවා. අභ්‍යන්තර ජයගෙන එනවා. බුදුහාමුදුරුවෝ කිව්වා වගේ සතුට බෙදා හැරීම කවදාවත් අඩු කරන්න බෑ. අපි හොඳ චේතනාවෙන් ජීවත් වෙන විට ජීවිතය අර්ථවත් සහ හොඳ දේවල් වලින් පිරීලා යනවා. 3. මනස පිරිසිදු කරන්න. සචිත්ත පරියෝදපනං. ගාථාව තුළ සැඟවී ඇති වඩාත්ම රහසසා පළවත් ඉගැන්වීම. දුක් විඳීමට සැබෑ හේතුව අපෙන් ඇලුවේ නෙමෙයි. එය මනස තුලයි. අපි වැරදි වලින් වැළකී හොඳ දේ කළත් අපේ මනස බැඳීම, කෝපය, නැත්නම් මෝහයෙන් වැසී ගියත් සාමය තාමත් අපෙන් ගැලවී යනවා. භාවනාව සහ සිහිකල්පිය තමයි මනස පිරිසිදු කරන්න තියෙන ක්‍රම බුදුහාමුදුරුවෝ කිව්වේ. අපි අපේ සිතුවිලි ඔබ්සර්ව් කළා. ඇලීම අතහැරුව ගමන් මනස පිරිසිදු, සානු සහ දීප්තිමත් වෙනවා. ඒ පාරිශුද්ධිය තුල තමයි නිදහස්. ඒ කියන්නේ දුක් විඳීමේ අවසානයේ පවතින්නේ. සැබෑ සාමයට මාර්ගය සාදාචාරය, යහපත සහ මානසික පිරිසිදු කිරීම. මෙම පියවර තුල තමයි බෞද්ධ ඉගැන්වීම් වල ඔය තුම්පුරවුණු පුණේකි සීල, සමාධිය සහ ප්‍රඥාව කියන ඒවා. ඒවා ආචාරමය උපදෙස් විතරක් නෙවෙයි. ඒවා තමයි බුදු වෙන්න තියෙන රහස් සූත්‍රය. ඔබ සබ්බ පාපස්ස ගාථාව තේරුම්ගෙන ජීවත් වෙන විට ඔබට තේරෙනා සාමය සහ සතුට කොච්චර දුරක් නැතු ඇති ඒවා ඔබ තුලම තිබ්බ කියලා. දුක් වේදනාවේ අවසානය අපේම සිතුවිලි, වචන සහ ක්‍රියාවන්ගෙන් පටන් ගන්නවා කියලා අපට මතක් කරන්න බුදුහාමුදුරුවෝ අපට මේ සරල සහ සම්පූර්ණ ඉගැන්වීම දුන්නේ. ඒක දවස ගානේ ප්‍රායෝගිකව පලා කරන්න. එතකොට ඔබට නිදහසේ ඇත්ත අර්ථය හොයාගන්න පුරුවන්.